ශ්‍රී ලංකාව කියන අපේ රටේ සිනමා ශාස්ත්‍රය ගැන කතා කරද්දී, චිත්‍රපට ශාස්ත්‍රය ගැන කතා කරද්දී, ටෙලි නාට්‍ය ශාස්ත්‍රය ගැන කතා කරද්දී කොටින්ම කිව්වොත් මේ කලා ශාස්ත්‍රය ගැන කතා කරද්දී ඕනම කෙනෙක් නම කිව්ව ගමන් දන්න රූපකාය පවා මැවිලා පේන හරි නොකියාම බැරි නමක් තමයි මාලිනී ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් අපේ රටේ නිලි රැජින විදිහට තමයි මෙතුමිය ඕනම කෙනෙක් හැදින්නුවේ. ලොකු උපහාර උත්සව පවා පවත්වලා තියෙනවා මෙතුමිය වෙනුවෙන්. ඒ තරම් මේ රටේ සිනමා ශාස්ත්‍රයට දැවැන්ත සේවයක් ඉෂ්ට සිද්ධ කරපු ප්‍රවීණ රංගන ශිල්පිනියක්, අධ්‍යක්ෂකවරියක්, නිෂ්පාදනවරියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් කොහොම හරි අවාසනාවන්ත විදිහට මාලිනී ෆොන්සේකා මහත්මිය අද උදෑසන අභාව ප්‍රාප්ත වෙලා තියෙනවා. එතුමියගේ ජීවිත කතාව ගැන කතා කරනකොට මෙතුමියගේ සම්පූර්ණ නම මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා. ඉතින් 1948 අප්‍රේල් මාසේ 30 වෙනිදා තමයි කැලණියේදී මෙතුමිය උපත ලැබුවේ. ඉතින් අවාසනාවන්ත විදිහට 2025 අවුරුද්දේ මේ මාසේ 24 වෙනිදා උදේ පාන්දර තමයි අභාව ප්‍රාප්ත වුණේ. පෞද්ගලික රෝහලක සති කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලැබමින් ඉන්නකොට හිතමියගේ ඇතිවෙච්ච රෝගී තත්ත්වයක් හින්දා ඉතින් සෑහෙන කාලයක් තිස්සේ ප්‍රතිකාර අරගෙන තියෙනවා. ඉතින් අවාසනාවන්ත විදිහට මාරයා ජයග්‍රහණය කර අවසානයේදී අපේ රටේ හිටපු ප්‍රවීණයෙක්ට ජීවිතය අහිමි කරලා. ඉතින් කොහොම හරි මෙතුමිය 1968 තමයි මුලින්ම චිත්‍රපටයක රඟපාන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ වයස අවුරුදු 20ක් වගේ කාලෙකින් තමයි මුලින්ම චිත්‍රපටයක රඟපාලා තියෙන්නේ මාලිනී ෆොන්සේකා. ඉතින් එතකොට හිතන්න දැන් වයස අවුරුදු 78ක් කියන්නේ මෙයාගේ සිනමා ශාස්ත්‍රයේ ජීවිතේ කාලය ගැන කතා කරද්දී වයස 50ක වගේ කාලයක් මෙයා සිනමා ශාස්ත්‍රයේ, චිත්‍රපට ශාස්ත්‍රයේ, ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේ වෙන අපේ රටේ කලා ශාස්ත්‍රයට ලොකු සේවාවක් කරපු ප්‍රවීණ නිලියක්. ඒ වගේම 1969 අවුරුද්දේදී ජාතික නාට්‍ය උළෙලේදී හොඳම නිලිය විදියට මෙයා සම්මාන අරන් තියෙනවා. ඉතින් ඒ තමයි හම්බෙච්ච පළවෙනි සම්මානේ. ඒ 1969. ඊට පස්සේ මෙයාට හම්බෙලා තියෙන සම්මාන ගාන කබඩ් 10ක්වත් ඕන වෙයි දාන්න. ඒ තරමටම පට්ට සම්මාන ගොඩක් මෙයාට ලැබිලා තියෙනවා. ඊට අමතරව අපේ රට නියෝජනය කරලා ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මුලින්ම අවර්ඩ් එකක් ගත්ත කෙනෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක්ට ඉන්න එකම කෙනා තමයි මේ මාලිනී ෆොන්සේකා. මාලිනී ෆොන්සේකා තමයි අපේ රටේ පළමු වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරලා ජාත්‍යන්තර සම්මානයක් ගත්තු එකම නිලිය. ඊට පස්සේ තව කට්ටිය ආවා. නමුත් මාලිනී ෆොන්සේකා තමයි අංක 1. ඒක තමයි මෙතන තියෙන විශේෂත්වය. අනිත් එක මෙයා රඟපාන එක විතරක් නෙවෙයි කරේ. චිත්‍රපට නිෂ්පාදනය කරා, අධ්‍යක්ෂණය කරා. ඉතින් ඒ අතර සසර චේතනා කියලා මෙයා ෆිල්ම් එකක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරලා තිබ්බා. ඉන්දියාවේ බෞද්ධ ආගම සම්බන්ධයෙන් ෆිල්ම් එකක්. අපි දන්නවා අපේ රටේ මිනිස්සුන්ට හැමෝටම පිට රට යන්න පුළුවන් කමක් නැහැ. ඉන්දියාවේ ගිහිල්ලා බුද්ධ ගයාව වදින්න, හරි දඹදිව යන්න එහෙම හැමෝටම පුළුවන් කමක් නැති කාලෙක මෙයා මේ සම්බන්ධ සසර චේතනා කියලා ෆිල්ම් එකක් ගැහුවා. ඒ ෆිල්ම් එකේ සම්පූර්ණ අර බුද්ධ ගයාව, ඊට පස්සේ දඹදිව ගිහිලා මිනිස්සු අදින කරන තැන් ඒ හැම දෙයක්ම ඇතුළත් වෙලා තිබ්බා. ඉතින් ඒ හේතුව හින්දා මිනිස්සුන්ට ලංකාවේ ධම්ම දඹදිව යන්න පුළුවන් වුණා වගේ chance එකක් තමයි ආවේ චිත්‍රපටය නරඹුවාට පස්සේ. ඒ වගේම මේ චිත්‍රපටයට පුළුවන්කම ලැබුණා ඒ කාලේදී box office වාර්තා පවා තියන්න ඒ කාලේ. හරි. ඊට අමතරව අපි දන්නවා මාලිනී ෆොන්සේකා කිව්වහම එයත් එක්ක ගෑවිච්චම අනිත් චරිතය තමයි විජය කුමාරතුංග කියලා කියන්නේ. මොකද ඒ කාලේ තිබ්බ චිත්‍රපටිවල උගක් වෙලාට කපල් එක හිටියේ මාලිනී ෆොන්සේකා සහ විජය කුමාරතුංග. දැන් අද වෙනකොට අපි දන්නවා ඔය හින්දි චිත්‍රපටිවල එහෙමත් කපල් එක විදිහට ශාරුක් ඛාන්ලයි තව කවුරු හරි එහෙම ඉන්නවනේ. අන්න එයා කාජල්ලා ඒ වගේ ඉන්නවා වගේ. ඒ කාලේ ලංකාව කියන රට ඇතුලේ මිනිස්සු අතර ගොඩාක් ආදරයෙන් වැළඳගත්තු සිනමාවේ ප්‍රේමවන්තයෝ දෙන්න තමයි මේ විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් ඒ දෙන්න රඟපාන ප්‍රේම ජවනිකා තියෙන මොනවා හරි ෆිල්ම් එකක් ආවහම ඒ කාලෙදී දැන් කාලේ වගේ මේ ඩවුන්ලෝඩ් කර ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කර YTS වලින් ඩවුන්ලෝඩ් කර ෆිල්ම් බලන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ හැමෝටම. හරි කම්පියුටර්, ලැප්ටොප්, මේ මොබයිල් ෆෝන්, ස්මාර්ට්ෆෝන් මොනවත් තිබ්බේ නැහැ. මිනිස්සු ෆිල්ම් එකක් ආපුවාම ෆිල්ම් හෝල් එකට ගිහිල්ලා තමයි බැලුවේ. ඉතින් මේ දෙන්න කපල් එක විදිහට රඟපාන ෆිල්ම් බලන්න ඒ දවස්වල කිලෝමීටර් ගණන් පෝලින් තිබ්බා කියලා තමයි ඒ කාලේ හිටපු කට්ටිය කියන්නේ. මොකද ඒ තරමටම මිනිස්සු මේ දෙන්නට මාර ආදරයක් දක්වලා තියෙනවා. ඉතින් අවාසනාවන්ත විදිහට අද වෙනකොට විජය කුමාරතුංග ජීවිතුන් අතර නැහැ, ඝාතනය කරලා මැරුවා. එයා දේශපාලනට ආවට පස්සේ වෙච්ච ප්‍රශ්නත් එක්ක අවාසනාවන්ත විදිහට අද වෙද්දි මාලිනී ෆොන්සේකා, නිලි රැජිනත් අපේ රටේ අපේ මේ සමස්ත කලා ශාස්ත්‍රයේම සමු අරගෙන ගියා. මම හිතන්නේ ආයේ සංසාරේ කවදාවත් අපේ ලංකාව කියන රට ඇතුලේ මේ වගේ වැඩෝ බිහි වෙයි කියලා. කොහොම හරි ඉතින් අපේ රටේ ඉන්න සිනමාවේ දැවැන්තයෝ කෙමින් එක්කෙනා දෙන්න ඉක්මනට නැති වෙලා යනවා, අපෙන් ඈත් වෙලා යනවා වගේ දෙයක් තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අපේ රටේ සිංහල සිනමාවට ලොකු පාඩුවක්. මොකද හේතුව අපි දැක්ක දැන් ආලෝක උදපාදී ඔය වගේ ටිකක් අමුතු જાතිය අලුත් නිර්මාණ එනකොට තාක්ෂණයත් එක්ක මුසු වෙච්ච ඉන්ටර්නැෂනල් ලෙවල් එකට යන්න පුළුවන් මට්ටමේ සුපිරි නිර්මාණ බිහි වෙනකොට ඒ නිර්මාණ ඇතුලේ රඟපාන්න සිනමාවට තියෙන ඒ කියන්නේ ලොකු හැකියාවක් තියෙන ප්‍රවීණයෝ කියන කට්ටිය, දක්ෂතාවයේ සුපිරියටම තියෙන කට්ටිය අපෙන් නැති වෙලා යනවා. ඉතින් ඒකත් එක්ක ලොකු ගැටලුවක්. දැන් අර ධර්මරාජ් කියන තැමිල් නළුවා අපරාධේ මිය ගියා. ඊට පස්සේ ජයලත් මනෝරත්න, විජය නන්දසිරි, හරි මේ විදිහට ගත්තාම කී දෙනෙක් නම් අපිට නිකන් නිස්කාරණේ නැති වෙලා ගියාද. ඉතින් ඇත්තටම
ඒක අපේ සිනමා ශ්‍රේෂ්ඨයට වෙච්ච ලොකු පාඩුවක්. නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉපදිච්ච කෙනා අනිවාර්යෙන්ම මැරෙනවා. මේ වීඩියෝ එක බලන ඔයත් කවදාද දවසක මැරෙනවා. මාත් කවදාද දවසක මැරෙනවා. ඒක තමයි ලෝක ධර්මතාවය. ඒක ඉතින් අපි අවබෝධ කරගෙන ඉන්න ඕන. අපි ජනාධිපතිද, අපි නිලියක්ද, නළුවෙක්ද, ප්‍රවීණ ගායකයෙක්ද, හරි කවුද කින්ද මන්ද අදාළ නැහැ. අපිත් කවදා හරි මිය යනවා. ඉතින් ඒක තමයි ඇත්ත. මොකද අපි දැන් ගොඩක් වෙලාට කියනවා කවුරු හරි කෙනෙක් මැරුණාම ඒ අඩුව පුරවන්න කවුරුත් එන්නේ නැහැ කියලා. ඇත්ත. ඒ වගේ තමයි දැන් මේ මෙච්චර අපි ඕනම කෙනෙක් දන්න නමක්නේ. මාල්නි ෆොන්සේකා කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. ඒ තරමටම හරිම ජනප්‍රිය නිලියක්. හරි. ලංකාවේ නිලි රැජින විදියට පව හැදින්නේ ඒ හින්දානේ. දැන් වයස 78ක් කිව්වට එයාගේ පෙනුම බලපුවාම මෙච්චර වයසක් වෙන්නේ නැහැ. සාමාන්‍ය 65ක 66ක වගේ වයසක් තමයි පේන්නේ. හරි. ඒ තරමටම තමන්ගේ ශරීරය ගැන පවා හොඳට සැලකිලිමත් වෙලා හැම හිටපු කෙනෙක්ට උනත් අවාසනාවන්තයි අපි හැමෝටම සිද්ධ වෙන දේ තමයි මරණය. ඉතින් ඉපදුනාට පස්සේ අපි කවුරුත් මැරෙනවා. මැරෙන දිනේ කවද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඔය මැරෙන කෙටි කාලය දක්වා අතරමැද කාලේ තමයි අපිට ජීවිතේ විඳින්න තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත පුළුවන් තරම් හොඳ දේවල් කරලා මිනිස්සුන්ගේ ගරු බුහුමන් ලබලා මැරුණට පස්සෙත් මිනිස්සු හොද කියන චරිතයක් වෙලා මැරෙන්න තියෙනවා නම් ඒක තමයි මිනිස්සෙක් විදිහට අපි ලබන ලොකුම ජයග්‍රහණය විදිහට මම හිතන්නේ. ඉතින් බෞද්ධ දර්ශනයට අදාළව බෞද්ධ ජීවත් වෙච්ච මාල්නි ෆොන්සේකාට අපිට කියන්න තියෙන්නේ මේ සංසාර ජීවිතය ඉක්මනින් නිමා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අනන්ත සංසාරේ මේ භවයේ මේ මොහොත දක්වා ඇය ගත කරපු ඒ සංසාර භවයේ පුරාවටම රැස් කරගෙන තියෙන සියලුම පින්වල බලයෙන් උතුම් වූ නිර්වාණය ඉක්මනින්ම අවබෝධ කරගන්න එතුමිට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන. ඉතින් අවාසනාවන්ත සිද්ධියක් කවුරුත් හිතුවේ නැති විදිහේ දෙයක්. මොකද ඇත්තටම මේ වගේ වෙහි දවසක් අද වෙනකොට ඉතින් වෙහි වගේ දවසක මේ උදේ පාන්දරක මේ වගේ නිවුස් එකක් අහන්න වෙයි කියලා ඇත්තටම හිතුවේ නෑ. මම හිතනවා මේ වීඩියෝ එක බලන ඔයත් සමහර විට මේ මාල්නි ෆොන්සේකා ආබව ප්‍රාප්ත වෙයි කියලා නිවුස් එකක් දැක්ක ගමන් ෂොක් වෙන්න ඇති. ඒක ඇත්ත. මොකද හේතුව කවුරුත් හිතපු නැති විදිහේ දෙයක්. ඉතින් කොහොම හරි මේ ඊයේ ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා. විජේ කුමාරතුංගගේ පිළිරුවක් ගහලා තියෙනවානේ කොළඹ. ඉතින් ඒක ඇක්සිඩන්ට් එකකින් කුඩු වෙලා තියෙනවා. ඒ කුඩු වෙච්ච වෙලාවේ ඒක යම් කිසි ආකාරයේ පණිවිඩයක් දුන්නද කියලා හිතන ස්වභාව ධර්මයේ විසින්. මොකද හේතුව නිකන් ඒක හැප්පුණත් හරි අද උදේ වෙනකොට මාල්නි ෆොන්සේකා ජීවිතක්ෂයට පත් වුණා. දැන් කෙනෙක් කියන මුල මොනගොන් කතාවක් දෙය කිව්වේ කියලා. නමුත් අපි දන්නවා මේ විජේ කුමාරතුංග සහ මාල්නි ෆොන්සේකා අතර නිකන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබ්බාදෝ නැද්දෝ වගේ ලෙවල් එකකින් මිනිස්සු ඒ දවස්වල හිටියේ. මොකද ඒ තරමට මේ දෙන්න ඒ ප්‍රේම ජවනිකාවල හොදට රංගනයේ යෙදුනා. ඒ කාලේ බලවලා තියෙන ෆිල්ම් වල එහෙම මෙහෙන් හරි ටීවී එකේ දැනුත් තුනක් යනවා. බලලා තියෙනවා නම් දකින්න ඇති. ඉතින් ඒ නිසා විජේ කුමාරතුංගගේ පිළිරුව අර එහෙම ඇක්සිඩන්ට් වුණත් හරි ඔන්න මාල්නි ෆොන්සේකා අද උදේ අභාව ප්‍රාප්ත වුණා. ඉතින් කොහොම හරි නිවන් සුව ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මාල්නි ෆොන්සේකා අපේ රටේ නිලි රැජින විදිහට හඳුන්වන මේ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්, නිෂ්පාදනවරියක්, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක්, හරි සිනමාව ශාස්ත්‍රයට ලොකු සේවයක් කරපු දැවැන්තියක්. ඉතින් මෙයා ගැන ඔයා දරන අදහසකුත් ඇති. හරි ඔයා දරන අදහස මොකක්ද? පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න. තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න. MyTV YouTube channel එක දැන්ම subscribe කරන්න.